හයි හායි ඉතින් ඔයාලට කොහොමද මේ තියෙන මං ඔයාලට අලුතෙන්ම අරන් ආපු වීඩියෝ එක. ඉතින් අද 2026 8 වෙනි මාසේ 10. ඒ කියන්නේ අද සඳුදා දවසක්. ඉතින් අද මට පොඩි වැඩ ටිකකුත් කරන්න තියෙනවා, පොඩි ගමන් ටිකකුත් යන්න තියෙනවා. ඉතින් දිගටම ඔයාලා vlog එක බලන් ඉන්න. vlog එකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඔය තියෙන ඉතින් උදෙන්ම මම හැරුණා පොඩි දෙයක් බලන්න. ඉතින් මේ නිවාඩු කාලේ පටන් ගත්ත විතරයි අර දෙරණෙන් කාටුන් පෙන්නන. ඉතින් මම මේ බලනවා. ඔය ඉතින් Life with Luca මං ඉතින් ඔය පළවෙනි කාටුන් එක බැලුවේ. ඔය ඉතින් පළවෙනි එකනේ. ඉතින් මං ඕක බැලුවා. මං ඉවර වෙනකම් බැලුවා. මං කොහෙටත් ගියේ නෑ. ඔක ලස්සනයි. ඊට පස්සේ ඉතින් දිගටම කාටුන් තියෙනවානේ. ඒක නිසා ඉතින් මම හැමදාම බලන්න හිතුවා. ඊට පස්සේ ඉතින් ඔක ඉවරුණ ගමන් අපි ලෑස්ති වුණා අපේ ඔකෙස්ට්‍රාගේ සර්ගේ ෂොප් එකට යන්න. ඉතින් මම යද්දී පොතකුත් අරන් ගියේ හැරි පොටර් පොත අරන් යන්නේ අපේ ඔය ඉතින් ත්‍රිවිල් එක. මොකද අද නංගිට සැක්ස් ප්‍රැක්ටිස් තියෙනවා, සැක්සෆෝන් එකේ ප්‍රැක්ටිස් තියෙනවා. ඒක නිසා සර්ගේ ෂොප් එකට පැය දෙකකට අපි යන්න ඕනේ. ඔය තියෙන ඉතින් සර්ගේ ෂොප් එක තමයි ජුබ්ලි කනුවේ තියෙන සොනික් ෂොප් එක. ඉතින් ඒකට ගිහලා නංගි ප්‍රැක්ටිස් කරනකන් ඉතින් මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි පෙන්වන්නේ. එතන මාරම ලස්සනයි. එක ඒජ් ගෲප්ස් වලට ගැලපෙන වයලින්ස් තියෙනවා. ඔය තියෙන්නේ එකත් හයත්, ඒ කියන්නේ ආයස අවුරුදු එකත් හයත් අතර තියෙන වයලින්ස් මාරම ලස්සනයි. එතන තව ඔතන ඇතුලෙන් යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කොහොම හරි පැය දෙක ඉවසගෙන ඉඳලා අපි එනවන්න ගෙදර. මට නම් ඉතින් එපා වෙලා හිටියේ. ප්‍රැක්ටිස් වුණාම ඉතින් අපේ අම්මා සර්ත් එක්කත් කතා කරනවානේ ඉතින්. එතකොට ඉතින් තවත් එපා වෙනවා. මං ඉතින් හිටියා පැය දෙකක්නේ ප්‍රැක්ටිස්. ඊට පස්සේ ඉතින් ඔය තියෙන්නේ අලුතෙන්ම ආපු අයිස්ක්‍රීම් එකක්. ඉතින් අපි try කරන්න බැලුවා අපේ ගෙවල් ළඟ කඩේකින්. එතන ඉන්න බල්ලෙක්. හරිද? එයාගේ නම චූටි පුතා. එයා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක්. හැබැයි මාරම හොඳයි. එයා හරිම හීලයි. එයාට චූටි පුතා කිව්ව නැත්නම් ඉතින් පොඩ තරහ යනවා. එයා ඕනම දෙයක් කරන්න දෙනවා. එච්චරට යා හීල බල්ලෙක්. එයා මාරම ලස්සනයි. ඉතින් මම බායි චූටි පුතා කියලා ඔය ලන්න තමයි ලෑස්ති වුනේ. ඕන ඉතින් අපි ගෙදර ඇවිල්ලා රෑත් වුණා. දැන් තාත්තත් ආවා. ඉතින් ගෙදර හැමෝම ඉන්න එකේ මං අද රෑට ෆිල්ම් එකක් බලන්න, ඒ ෆිල්ම් එක ඩිසයිඩ් කරගන්න චීට් දෙකක් අල්ලන්න තමයි හේතුවේ. එකක තියෙන්නේ Pirates of Caribbean, අනිත් එකේ තියෙන්නේ Harry Potter. Harry Potter නම් අපි 4 සැරයක් බැලුවා. තාත්තා ඇල්ලුවේ Harry Potter. ඊට පස්සේ අපි මං නංගිට කිව්වා නංගි ඇල්ලුවේ Pirates of the Caribbean. ඕකේ අකුරු වැරදි නම් ඉතින් මට බයින්න එපා. මං කලබලෙට ලිව්වේ. ඊට පස්සේ අම්මත් ඇල්ලුවේ Pirates of Caribbean. ඊට පස්සේ මං නංගිට කිව්වා මට අල්ලන්න කියලා. මං ඇල්ලුවේ Harry Potter. මගේ ඩිසිෂන් එකනේ හොඳම. ඒ නිසා මම Harry Potter බැලුවා. ඊට පස්සේ ඉතින් අපි සාර්ථකව 4 වෙනි වතාවටත් Harry Potter බැලුවා. ඉතින් අපි පස්සේ තමයි ලයිට් ඔෆ් කරලා බැලුවේ. එතකම් හොම තමයි බැලුවේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ඔයාලා හැමෝටම බයි.